මාර ලස්සනයිනේ. පට්ට ගතියනේ. ඔය තමයි ගැමි ජීවිතේ. මේ තියෙන්නේ ලස්සන වෙල්ලායක් වටේටම. ඉතින් ඔන්න ඕක තමයි සුන්දර ගැමි ජීවිතයක තියෙන ලස්සන. අද සුපිරි පරිසරයක් තියෙන්නේ. ඉතින් අද මේ පරිසරයේ ඉඳගෙන අපි රසම කෑමක් හදන්න යන්නේ. ඔයාලා දන්නවනේ එළුමස්. හරි. අද ගහමු එළුමස් එකෙන් නියම ඔතෙන්ටික් සුප් එකක්. මේ ලංකාවේ සුපිරි ගම්මිරිස්. රාඹු නැති. මෙන්න ඊළඟ එනසල්. එතකොට මෙන්න සේර. මෙන්න තියෙනවා ඉඟුරු. කැරට් ගන්නෙ. කැරට් ගන්නවා මෙතනදී. ලුණු කොළ ඊට පස්සේ කරපිංචා රම්පේ. මේ එළුමස් හොඳට හොදා ගන්න ඕන. හොදලා ගන්න ඕන එකක්. මට මැරබෝන් එකත් එක්ක ගන්න ඕන. මේ තියෙන්නේ මැරබෝන් එකත් එක්ක. මෙන්න මේකෙන් තමයි සුප් එක හොඳට රසවත් වෙන්නේ. අපිට වමනා වෙන්නේ සරලවම මෙන්න මේ බඩු ටික සුද්දා. හරි. ඉඟුරු වවන, ඊට පස්සේ ගම්මිරිස්, කරාඹු නැටි, එනසල්, කුඩු කරගත්ත ගම්මිරිස්. ඊළඟ එළුමස් කටු එක්ක මේ වගේ පොඩියට කපාගත්ත මස් කෑලි. ඊට පස්සේ ඕන වෙනවා අපිට කැරට් මේ වගේ කියුබිකල් විදියට කපාගෙන ඊට පස්සේ සුදු ලුණු, සැල්දරි, දෙහි සහ බීලුණු. මෙන්න මේ රම්පේ කරපිංචා රස කරගන්න. ඒ කියන්නේ අදාළ කෑමට මේ දේවල් මේ විදිහටම කපා ගන්න ඕනද නෑනේ අපිට ඕන විදිහට කපා ගන්න පුළුවන් නේ. කපා ගන්න පුළුවන් මේ අපි නිකන් මේ ලස්සනට නිකන් තමයි සුප් එකක් වුණාම පොඩ්ඩක් ඒකේ ජෙනුයින් ලුක් එකක් තියෙන්නත් ඕන. රස. ඉතින් මේක සුපිරි සුප් එකක් හොඳේ. අනිවාර්යයෙන්ම. එතකොට අතන අපි ලීටර් දෙකක් විතර වතුර දාගෙන තියෙනවා. මෙතන මේ මස් ග්‍රෑම් 500ක් තියෙනවා. ඒකට ඒ ටිකට සෙට් වෙන්න තමයි ලීටර් දෙකක් අරන් තියෙන්නේ. පොඩියට කපාගත්ත ඉඟුරු, සුදු ලුණු, වැදගත්ම දේ ගම්මිරිස්, ලුණු. මේ එළුමස් සුප් එකේ පොඩි කතන්දරයක් තියෙනවා කියන්න. මේක සාමාන්‍යයෙන් පැයකට වැඩි හෝ පැය එකමාරක් වගේ මේ විදිහට තම්බන්න ඕන. මේ වගේ කටු වල තියෙන මස් ඇතුලේ තියෙන මැරබෝන්ස් එළියට එන්නේ අන්න ඒ වගේ ගොඩක් වෙලා තම්බපුවාම. ඒකයි පැය එකමාරක් තම්බන්නේ කියන්නේ. නෝමල් පැය භාගයක් විතර මෙන්න ගන්නට තම්බලා වැඩක් නැහැ. සුප් එකක් කියන්නේ හොත්තට උණු කරන්න ඕන. එතකොට තමයි ඒ රසය මේ වතුරට එන්නේ. නෝක තමයි රහස. නේ එළුමස් හා හරම්මස් ඔය දෙකම යනවනේ ගොඩක් කට්ටිය ඔය දෙකම සුප් එකටම සුපිරි. මේකේ මේ මැරබෝන් එක මාර ගුණයි නේද? මාර ගුණයි. ඒ කියන්නේ අර එහෙම එකක් තියෙනවා. ඔව් සෑහෙන ගුණයි මේක. يعني ගොඩක් මුස්ලිම් කට්ටිය පවා මේ දේවල් මේවා වැඩිපුර මේ එළුමස් සහ මේ හරක් මස්. හරම්මස්. ඔව්. මේ දෙකේ සුප් එක හොඳටම මේ හදනවා මේ විදිහට. කටු දාලා වැඩිපුර කටු. වැඩිපුර ගොඩක් දාන්නේ කටු. ඔව් ඒ අර මැරබෝන් කටු ඇතුලේ තියෙන මැරබෝන් එක තමයි වැඩිපුර මේ කාට්ලේජ් වලට අරම්මන වලට ගොඩාක් ඒක මිනිස්සු අකමැති සමහරක් 150ක් අකමැති 150ක් කැමැති ඒකට. එන නැත්ත කතන්දරේ මස් මාළු තමයි ශරීරයට හොඳම සෞඛ්‍ය ප්‍රෝටීන් අරගෙන දෙනවා. මෙන්න මේ වගේ තුරද්දී අපි දානවා මේකේ රසම කාරකේ සේර. අස්සන්න පාගෙනවා දැන් ඈ. රම්පේ මේ ලොකු කෑලි වලට කපලා තමයි සාමාන්‍ය සුප් වලට දාන්නේ. හේතුව තමයි මේවා මේ සුප් එක බොන්න ගන්නකොට අයින් කරන නිසා. ඊට පස්සේ කරපිංචා මෙන්න මේ තියෙන්නේ. මේ දැන් දැක්කද මේ පට්ටේ ඇතුළ තැම්බිලා තියෙන්නේ. දැන් මස් ජලවිලා යන්නේ ඒකයි. මෙන්න මේ විදිහට එනකන් තම්බන්න ඕන. මේක තව තම්බන්න ඕන. හල්දරි මේ ටික එකතු කරනවා.
අපි නම් ටිකක් කූ කරන්න ඕන නින්දා කොන් පිටි ටිකක් දිය කරලා දානවා. එළු සුප් එකේ විශේෂත්වයක් කියන්නේ කරපිංචා තෙලේ බෙදලා තියෙනවා, ලුණු ටෙම්පරාදු කරලා තියෙනවා, ඒ වගේම සුදු ලුණු. කරපිංචා බෙදලා වැටුනහම පට්ට රසයි. පොඩි ගතියක් තියෙනනේ. අර වඩේ පොංගල කනකොට මේක ටේස්ට් එක කෙලින්ම අර සුප් කර දාලා අදලා තියෙන්නේ. අන්න ඇත්තටම අපි අර මේ දාන සුප් කර දාලා සුප් බොනවා වගේ නෙවෙයි මේ වගේ දෙයක් කරද්දි ඒ ෆ්ලේවර් එක එහෙම එනවනේ. එහෙම වෙනවනේ. එහෙම එනවනේ. නෑ චේසුදා. කියෝස් වෙනා. අපිට ඉතින් හැන්දි නෑ. අන්ති නෑ අනිවාර්යයෙන්ම. හැන්දි නෑ. කමයි විදියට මැටි කෝප්පේ අනිවාර්යයෙන්ම. අරලා දානවා. වයිල්ඩ් පිචන් එකත් එක්ක ඉන්න ඊළඟට මේ වගේ රස්ස වීඩියෝ අපි ඊළඟට දෙනවා ඔයාලට. අට රහයි. අනිවාර්යයෙන්ම. ලුණු ගම්මිරිස් මේ සැල්දරි වල රහ වෙනම එනවා. මේක වෙනම දැන්න මේ බෙදපු සුදු ලුණු වල රහ මේ බෙදපු ටෙම්පරාදු එතකොට මේ සුදු ලුණු අනියන් ග්‍රීන් අනියන් වල එහෙම රහ. එහෙනම් අනිවාර්යයෙන්ම ඔයාලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. වයිල්ඩ් කිචන් එක කියන්නේ වෙනම දෙයක් අපි වෙනම දෙයක් කරන්න හදන ඉස්සරහට ඔව් අනිවාර්යයෙන්ම අපේ රෙසිපීස් වෙනස් අපේ අයියගේ රෙසිපි තියෙන්නේ ඔක්කොම හෝම් මේඩ් අපි එකක්වත් මේ වසකාර ගණන්ම නම් මේව කරන්න යන්නේ අපි ගමේ හෝම් මේඩ් ගමේ හදලා ගමේ දේවල් අනිවාර්යයෙන්ම අපිත් එක්ක රැඳිලා ඉන්න සුද්දාගේ අදහස් එහෙනම් thank you very much එහෙනම් අද ගමේ ක්‍රමයට සුපිරි පෙළු මස් සුප් එක ජය වේවා ඉතින් එන්න